31 කොටස. අත්හැරීමත් ප්‍රේමයක්. අනු නැගිටින්න එළි වෙලා. අහහා. නින්දේ ආගෙන ආව විතරයි එළි වෙලා කියනවා. අතපය දිග ඇරලා හිරි ඇරලා නැගිට්ටා ඉතින්. පිට තැනක් නේ. ඒත් ඒ වෙනකොට ඔක්කොම හැරිලා හිටියේ. වෙනදාට අමාරුවෙන් ඇහැරෙන පොඩ්ඩි නැගිටලා උදෙන්ම. මොකද කැලේ පනින්න පළතුරු කඩන්න පුළුවන්නේ. හීන දැක ඉඳලා දවල් වෙනකම් බුදි බලන්න අම්මා. දෙයියනේ උමා ඔයා දවල් කියන්නේ පාන්දර 4ටද උමා? ගෙදර වගේ දවල් වෙනකන් ඉන්න බැහැ අනුරාධ. මේ පිට තැනක්නේ. කට සෝදලා මේ කැඳේක බොන්න මහත්තයෝ. කවුද දන්නේ නැහැ. රෑ පුරා ඇඟේ වෙලි මට නිදියන්න දුන්නේ නැත්තේ. මොකට කියනවද ඒ හරිය. ඒත් අම්මලත් මේ වෙනකොට අපේ හිටිය තැනට ඇවිත් නිසා මොකුත් කියන්න බැහැ. මම කට සෝදාගෙන කැඳ උගුරක් බිව්වා. ඇත්තමයි. අමෘතය කියන්නේ ඒකට වෙන්න ඇති. එතනම් ප්‍රණීතයි. මම ඒ කැඳේක බීවේ හරීම ආසාවෙන්. අනු ඔයා බබා බලා ගන්න. අපි කුස්සියට යනවා. උයන්න උදව් කරන්න. පොඩි බබාට වැඩිය ලොකු බබාලා දෙන්නා බලන්න. මොකද කැලේ පනින්න බලන් ඉන්නේ. උමා කොහොමත් කවදත් කඩිසරයි. පුතු ඇහැරෙන්න කලින් අම්මයි දෙන්නම දන්ගේ පැත්තට ගියා. මටත් ඕනි වෙලා තිබුණේ දන්ගේ උයන තනි වුණු ගැහැණිය බලන්න. සමහර විට එයා සමින්දි වෙන්න බැරිද? එහෙම වුණොත් ආයිත් මොන ප්‍රශ්නයක් ඇති වෙයිද? පපුව අස්සේ දැවිල්ලයි. කොහේ හරි හොඳින් ඉන්නවා කියලා හීනයකින් හරි ඇවිල්ලා මට කියපන් කෙල්ලේ. පපුව දැවිල්ලයි වගේ හින්දා මම පුතු ගාවම ඇල වුණා. අනේ මේ බලන්නකෝ අනුරාධ. මෙයා මට කරදර කරනවා. ඔයාට පුළුවන් නම් යනකොට මෙයාව අරන් ගඟට ගිහින් ගඟට දාන්න. සමින්දි අතේ නිතරම පොඩි දරුවෙක් හිටියා. එයා පොඩි දරුවන්ට පුදුම ආදරයක් තිබුණේ. අවාසනාව කියන්නේ ඒ දරුවෝ ඔක්කොම එයාගේ සහෝදරයන්ගේ දරුවන්ගේ දරුවෝ. සහෝදරයන්ගේ දරුවෝ හදපු සමින්දි දරුවන්ගේ දරුවොත් හැදුවේ පුදුම ආදරයකින්. දරුවෝ 4-5 දෙනෙක් හැම වෙලේම සමින්දි වට කරගෙන එයාට නොදෙන වද දුන්නා. ඒත් ඒවා සමින්දි දැක්කේ හරිම සුන්දර කරදර විදිහට. අයියෝ ඉතින් බලන්නකෝ අනුරාධ මෙයාලාගෙන් මට තියෙන වදේ. එහෙම කියන සමින්දි යාලා නාවලා කවලා පෝලා නිදි කරවලා අනේ සමහර දවසට එයාගේ ඇඟටම තුරුල්ලලා නිදියන පුංචි පැටවෙක්. ඇහැරෙනකම්ම එයා දරුවව පපුවට හේතු කරගෙන ඉඹ ඉන්නේ පුදුම තරම් ආදරයකින්. ඔය දරුව ඇඳෙන් තිබ්බනම් හරිනේ සමින්දි. අනේ බැහැ අනුරාධ මෙයා ඇහැරෙයි. දවසෙම ඉතින් නිදි කරවන්නේ ඕනේ නම් පැය 2ක් නිදියයි. පැය 2ම මම උකුලේ තියාගෙන ඉන්නවා. මට මෙයා බර නැහැ. අම්මෝ ඉතින් ඔයාට හිටියනම් එහෙම ළමයට සනීප නිින්දක්වත් නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. මම හිටියනම් ඉතින් මම අතින් බිම තියන්නේ නැහැ අනුරාධ. හම්බෝ එහෙමනම් බලන්න තිබුණා වැඩේ. මට වොෂ්රූම් එකටවත් යන්න බැරි වෙයි.
පේන්නේ නැද්ද මෙයාලගෙන් තියෙන වදේ? එහෙමනම් ඔයා දන්නවාද අනුරාධ මම කරන දේ? උදෙන්ම උයලා ඉක්මනට ගෙදර වැඩ කරලා අයියා ගියාට පස්සේ එයත් එක්කම ඉන්නවා. හැබැයි ඉතින් මම කොච්චර ලෙව කෑවත් වැඩක් වෙන්නේ නැහැ අනුරාධ. ඒ මොකද? අයියා ආවහම මාව කැලේ ඉඳී. මෙයාලා උනත් පේනවනේ මම කොච්චර ලොවාගෙන හිටියත් ආදරේ අයියට. එහෙම කියද්දි සමින්දිගේ ඇස් දිලිසෙනවා. කවමදාවත් නොලැබෙන කිරි සිහිනය ගැන අනේ ඒ ඇස්වල තියෙන සෙනෙහස. වව් දෙයියනේ අහිංසකී. ජීවිතේ ඔයාගෙන් එකම එක උදව්වක් ඉල්ලන්නම් මහත්තයෝ. පින් සිද්ධ වෙයි මට. මට දරුවෙක් හදලා දෙන්න. එක රාත්‍රියක මම එයාලගේ ගෙදර හිටපු දවසක මහරෑ මගේ කාමරයට ආපු සමින්දි මට වැඳ වැඳ හඬා වැටුණ හැටි මට තවමත් මතකයි. ඔයාට පිස්සුද සමින්දි? අයියා හැරුණොත් ගිනි විජ්ජුම්බරයයි. කරුණාකරලා මෙතනින් යන්න. අයියා හැරෙන්නේ නැහැ අනුරාධ. අනේ මට ඔයාව ඕනි අනුරාධ. මට ඔයා නැතුව ඉන්න බැහැ. එයාට තල්ලු කරන්න සමේන්දි මගේ නිරුවත් පපුව උමතුවෙන් සිපගත්ත හැටි. අනේ සමේන්දි කරුණාකරලා මෙතනින් යන්න. මට ඔය දේ කරන්න බැහැ. මට හිතට එකගම මගේ පණ වගේ යාළුවට දෝහි වෙන්න බැහැ. මම මීට පස්සේ මේ ගෙදරට කිසිම දෙයකට එන්නේ නැහැ. මම බයටම සමින්දි කුණු මාළු කෑල්ලක් වගේ එදත් තල්ලු කරලා දැම්මා. මෝද වුණු තන පුට්ටු පවා පෙනෙන දුහුල් නයිටියක් ඇඳගෙන කොණ්ඩේ කඩා දාගෙන හිටපු සමින්දි ළඟ තිබුණේ පිරිමි හිතක් පිස්සු ඇටෙන සුවඳක්. උණුහුම. ඒත් හිතේ තිබුණු බයට චතුරික ගැන තිබුණු ආදරයට භක්තියටත් මට මගේ ආසාවන් හැඟීම් පිබිදුනේ නැහැ. සමින්දි කාමරයෙන් ගිය අඬ පහුවදා උදේ උනත් සමින්දිගේ මුහුණ අඬලම වෙන්න ඇති දිවිලා තිබුණා. එයා මගේ දිහා බැලුවේ නැහැ. මට චතුරික දිහා බලන්න බැරි අපහසුවකින් මම පෙළුණා. කමන්නේ අනුරාධ මම තරහ නෑ. මම ඔයාගෙන් ඉල්ලුවේ චූටි උදව්වක් විතරයි. ඒක ඉතින් කාටවත් හානියක් වෙන දෙයක් නෙවෙයි අනුරාධ. කොහොමද අප්පා එහෙම කරන්නේ? මේ ජීවිතේ තියෙනකම් මට ඒ වගේ දෙයක් කරන්න කවදාවත් හිත හදාගන්න බැහැ. සමින්දි මට සමා වෙන්න. කමක් නැහැ අනුරාධ. මේ මගේ කර්මය වෙන්න ඇති අනුරාධ. සමාව ඉල්ලන්න ඕනි මමයි ඔයාගෙන්. මම තේරුම් කර දුන්නම්. මම ඔවුන්ගේ ගෙදර ගිය බොහෝ අවස්ථාවල මහන්සියට හොඳ හැටියට නිින්ද යන චතුරිකට හොරෙන් සමින්දි කිහිප වරම මගේ යහන මතට ආවා. අඳුරේම කාමරයට එන සමින්දි මගේ පපුවට මුහුණ තියාගෙන පපුව සිප ගනිමින් මුළු පපුවම දෙපතුලින් තෙමද්දී පිරිමියෙක් විදියට මටත් හැඟීම් ඇවිස්සුණු අවස්ථා නොතිබුණාම නොවේ. ඒත් මම ඒවා පාලනය කරා. ඉවසන්නම බැරි අවස්ථාවක මම ඇයව පපු තුරුලට අරන් සිපගෙන ගියත් එතනින් එහාට දෙයකට සත්තකින්ම මගේ අවයව පිබිදුනේ නැහැ. මම හුඟක් වෙලාවට කළේ සමින්දිව හකට තල්ලු කළ එක. මම හිතුවේ මම සමින්දිව ප්‍රතික්ෂේප කළ තරමටම
එයා මා එක්ක අමනාප වෙයි කියලා. ඒත් සමින්දි පහුවදා උදේට හැසුරුනේ කිසිම දෙයක් නොවන ගානට. කොහොමද එහෙම ගැහැණියක් හැසිරෙන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. අනිත් එක තමයි එයා වෙන කාලඟ වුණත් මේ විදියට හැසිරෙන්න පුළුවන්නේ. මොකද මම විතරක් නෙවෙයි මේ ගෙදරට සමහර දවස්වලට තව අය එනවා. ඇත්තටම සමින්දි නරක ගැහැණියක්ද? මට සමින්දි පිළිබඳව සාධාරණ සැකයක් පහළ වුණේ මටත් නොදැනීම. එහෙම නැහැ අනුරාධ. මම එහෙම කෙනෙක් නෙවෙයි. මේ ජීවිතේ මට ගොඩක් දැනුණු කෙනා තමයි චතුරික. මම සිතවිල්ලකින්වත් පවක් නොකර එයාට පේවුණා. අවුරුදු ගාණක් එයා වෙනුවෙන් හිටියා. ඒත් දරන්න පුළුවන් අවසාන මොහොතේදී මගේ සංයමය පුපුරලා ගියා. ඒ ඔයා ළඟදී විතරමයි. ඔයා දැක්කට පස්සේ මට හිතුණේම මගේ අපතේ ගිය ජීවිත කාලේ අපරාධ කියලාමයි අනුරාධ. මමත් ගැහැණියක් අනුරාධ. මමත් ආසයි හැම ගෑණිම වගේ මම ආස පිරිමි හිතක් ළඟ ආදරෙන් ගුලි වෙන්න. සත්තකින්ම අනුරාධ. ආයිත් කවදාවත් වෙන කිසිම කෙනෙක් ළඟ මේ හැඟීම් පිබිදෙන්නේ නැහැ අනුරාධ. සමින්දිගේ ඇස්වල කඳුළු තවම මාව පාරනවා. මට ගොඩක් දුක හිතෙනවා එයා මතක් වෙලා. ඇත්තමයි මගේ ඇස්වල තවම ඒ මතකේ කඳුළු පාරනවා. කඳුළු පුරවනවා. අනු මොකද්ද? දෙයනේ මෙතන මේ වෙන්නේ මොන ලෝකෙකද ඔයා ඉන්නේ? කන්න ළඟින්ම පිපුරුණු උමාගේ සද්දෙට මම උඩ ගිහින් වැටුණා. වේගයෙන් දුවලා ආපු උමා මහා ඊයෙන් අඬන පුතුව අතට අරගෙන බොහොම අමාරුවෙන් නලවනවා. දෙයනේ පුතා මහ ගොඩක් අඬලා. මම කොච්චර ලොකු කල්පනාවක ඉඳලාද? බබා අඬනවා මට ඇහුනේ නැති හැටි. නෑ මගේ රත්තරන් නාඩා ඉන්න. පුතාට හොඳටම කේන්ති ගිහින් කිරිවත් කටට ගන්නේ නැහැ. උමාට හොඳටම කේන්ති ගිහින්. ඇස් ගිනි බෝල වගේ රත් වෙලා. මම පුතා අතට ගන්න ගියාම කවදාවත් නැතුව අත ගසලා දාලා පුතත් අරන් එළියට ගියා. එහෙම ගිහින් හුඟක් වෙලා දඟලලා දරුවාව නලවා ගත්තා. ඒත් මා එක කිසිම කතාවක් නැහැ. මම කොච්චර ළඟට ගියත් මට ගස්සලා අනිත් පැත්තට හැරෙනවා. අනේ මට සමාව වෙන්න උමා. සමාව ගන්න උන්රාද සමාව ගන්න. හැමදාම වැරදි කර සමාව ගන්න. ඒත් එක දෙයක් මතක තියාගන්න රත්තරන්. හැම දෙයකටම සීමාවක් තියෙනවා. උම්මා අඬනවා ගොඩාක් හිත පසුතැවෙනවා. මට තවම මේ හිත හදාගන්න බැරි ඇයි. මම උම්මා දිහා බැලුවේ ඇස්වල කඳුළු පුරවාගෙන. පුතා හම්බ වුණාට පස්සේ මට හිතුණා ඔයා හැම දෙයක්ම අමතක කළා කියලා. මම හිටියේ ගොඩාක් සතුටින්. ඒත් ඔයා තවමත් ජීවත් වෙන්නේ මනසින් වෙන ලෝකෙක. ඔයාම කියන්න මේ දරුවට මේ වෙලාවේ මොනවාම හරි වුණා නම් ඔයාට දුක නැද්ද අනුරාධ මේ අහිංසක වැලහින්නට එහෙම කරන්න කියන්න අනුරාධ කවද්ද ඔය හිතේ තනි අයිතිය මට අයිති වෙන්නේ මට කියන්න අනුරාධ මට කියන්න ජීවත් වෙන්න හරි බැරෙන්න හරි මට කියන්න අනුරාධ උමා කඳුළු වක් කරද්දි මට ගොඩක් බය දැනුනේ අප්පච්චි දකී කියලා දෙයනේ හැමෝනම් මම ආයෙම ඉවරයි මෙච්චර දේ දරාගත්ත උමා මේ තරමටම පොඩි දෙයට අඬන්නේ උමාගේ හිත ගොඩක් රිදිලා කවුද දෙයනේ උමා මගේ ඇස්වල කඳුළු ආයෙම අලුත් වුණා තව කොටසක් ඉදිරියට
අද අනුරාධගේ හැම ගලවයි මගේ පැටව් ටික. මේ වගේ ලස්සන කතා තවත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරගෙනම යන්න. ආදරේ වස්තුලාට හැමදාමත්